ඇත්තටම ඔයගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ හරිම ක්‍රිකට් නීති වලට අනුවද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඇත්තටම ක්‍රිකට් නීති දන්නවද? අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් නීති ගැන. පළවෙනි එක. සීමා ඉරාසල උඩපන්දු රැකීම. ඇත්තටම සීමා ඉරාසල උඩපන්දු රකින්නේ කොහොමද? මේ තමයි නිවැරදි ක්‍රමය. දැන් බලන්න. ඉස්සර නම් උඩපන්දුවක් මෙතනින් ඉහළට යොමු කරලා මේ ලයින් එකකින් පිටදී වුණත් උඩ පැනලා ඇතුළට යොමු කරලා අල්ලන්න පුළුවන්. හැබැයි දැන් එහෙම බෑ. මෙන්න නීතිය. මීට පෙර ක්‍රීඩකයෙකු සීමා ඉරෙන් පිටතට පැන ගුවනීති පන්දුව පිටිය තුළට තල්ලු කර නැවත පැමිණ රැකගන්නා උඩපන්දු වළංගු වුණා. නමුත් නව නීතියට අනුව ක්‍රීඩකයෙකු සීමා ඉරෙන් පිටතදී ගුවනේ රැඳෙමින් පන්දු ස්පර්ශ කළ හැක්කේ එක් වරක් පමණි. ස්පෙෂල් එක් වරක් පමණි. උඩපන්දුව සම්පූර්ණ කිරීමට නම් ඔහු අනිවාර්යයෙන්ම පිටිය තුළ පාදයේ තබා තිබිය යුතුය. නැතහොත් එය 4/5ක් ලෙස සීමා වේ. මේක තමයි අලුත් නීතිය. උඩපන්දු රකින්නකොට. එතකොට මෙයාට මේරෙන් පැනලා එකවර ගුවනේදී විතරයි පන්දුව පුළුවන් එකවරක් විතරයි. නැවත මේක ටච් කරලා නැවත උඩට පැනලා එහෙම ගහන්න බෑ. ඒක මතක තියාගන්න. ඊළඟට මෙන්න මේක. මේකෙදි මෙන්න මෙහෙමයි වෙන්නේ. පන්දු ODI වලදී වෙන්නේ, ඒ කියන්නේ එක්දින තරඟවලදී එක කණ්ඩායමක් දෙපැත්තෙන් අලුත් පන්දු දෙකක් අරන් දිගටම බෝල් කරනවා. ඉස්සර. දැන් හැබැයි පන්දු ඕවර් 36ක්. ඉතින් පන්දු 30 ඕවර් 34ක් බෝල් කරලා ඊට පස්සේ ඉතුරු පන්දු වාර 16 මෙන්න මේ වගේ අර පන්දු දෙකෙන් එකකින් දාන්න ඕනේ. පරණ පන්දුවකින් දාන්න ඕනේ. ඇයි එහෙම දාන්නේ? ඉතින් මීට පෙර එක් දිනක පන්දු වාර 50ක් පුරාම දෙපසින් අලුත් පන්දු දෙකක් භාවිතා වුණා. නමුත් දැන් පන්දු වාර 34ක් අවසන් වූ පසු පන්දු රකින්න කණ්ඩායම ඉතිරි පන්දු වාර 16 සඳහා එම පන්දු දෙකෙන් එක් පන්දුවක් තෝරාගෙන ඉනිම අවසන් උතුරු ක්‍රීඩා කිරීමට සිදු වෙනවා. මෙය දඟ පන්දු යවන්නන්ට සහ පන්දුව පරණවන විට දෝලනය කරන්නන්ට වාසිදායකයි. ඔක තමයි අලුත් නීතිය. නීති දැනගෙන සෙල්ලම් කරනවා නම් නීති දැනගන්න ඕනේ. මෙන්න මේ නීතිය. ඊළඟට වයිට් පන්දු පිළිබඳ නීතිය. මේක ඉතාම වැදගත් සහ ඉතාම රසවත්. ඇත්තටම අපි හරියට වයිට් බෝල් දන්නවා. මෙන්න බලන්න. අපි හිතන්නේ වයිට් බෝල් එක මෙතනින් ගියොත් වයිට්, මෙතනින් ගියොත් වයිට්, මෙයා ඉන්නේ කොතනද කියන එක අදාළ නැහැ. පිටිකරුව ඉන්නේ කොතනද කියන එක අදාළ නැහැ කියලා තමයි අපි හිතන්නේ. නමුත් වැරදි. දැන් කියන්නේ එහෙම නෙවෙයි. පිටිකරුවා පන්දු යැවීමට පෙර හෝ යවන අවස්ථාවේදී සීමා අයිරෙන් ඉවතට ගමන් කරන්නේ නම් වයිට් පන්දුව තීරණය කරන්නේ පිටිකරුවා සිටින සාමාන්‍ය ඉරියව්වෙන් නොව පන්දුව මුදා හරින මොහොතේ ඔහුගේ පාදයේ පිටි ස්ථානයේ මූලික කරගෙනයි. එහෙනම් වයිට් හදක් තීරණය කරන්නේ එහෙම. අපේ අය තාම හිතන් ඉන්නේ වයිට් තීරණය කරන්නේ කොහොම කියලාද? අර සීමා අයිරෙන් ගියොත් වයිට් කියලා. මේ ඉරින් ගියොත් වයිට් කියලා. එහෙම වයිට් දෙන්නේ නැහැ අලුත් නීති වලට අනුව. මෙන්න ක්‍රීඩකගේ හිසේ බෝලයක් වැදිලා යාව අයින් කරන්න වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම මෙහෙමයි වෙන්නේ. හිසේ ක්‍රීඩකයෙකුගේ බෝලේ වැදුනොත් එයාව අයින් කරනවා. හැබැයි එයාව අයින් කරන්නේ එයාට ආදේශක ක්‍රීඩකයෙක් දාලා තියෙන්න ඕන අයින් කරනකොට. එයාට විතරයි එයා වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන්. අනිත් එක තමයි එහෙම බෝලේ ඔළුව වැදලා ඉන්ජර්ඩ් එකක් ආවොත් වෛද්‍ය උපදෙස් අනුව අනිවාර්යෙන් දින 7ක් රෙස්ට් කරලා තමයි ඊළඟට එන්න ඕනේ. ඒක අනිවාර්ය කරලා තියෙනවා. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ගය. හිතාමතා ලකුණු කෙටි කිරීම. මේ හොරට දුවනවා කියන්නේ. ඒ කියන්නේ මේ ඉර ඒ කියන්නේ නිශ්චිත ඉර ප්‍රමාණයක් තියෙනවනේ. දුවන්න ඕන දුරක්. අන්නේ දුර දුවන්නේ නැතුව පන්දු යවන්න දුවන් වෙනකොට එයා දුවලා අර අපි කියන්නේ ෂෝට් රන් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ දුවන්න ඕන ප්‍රමාණය දුවන්න නැතුව ඉන්නවා. එහෙම වුණොත් දඬුවමක් තියෙනවා. මේ තියෙන්නේ ලකුණු 5ක දඩයකට අමතරව මීළඟ පන්දුවට මුහුණ දී යුත්තේ කුමන පිටිකරුවාද යන්න තීරණය කිරීමේ අයිතිය පන්දු රකින කණ්ඩායමේ නායකයාට හිමි වෙනවා.
එහෙනම් හොරට දුවන්න බෑ. හොරට දුවොත් ICC නීතිය දරුණුයි. ඊළඟට ඉස්සර ග්‍රවුන්ඩ් එකට එන්න පුළුවන් අර වතුර දෙන්න අමතර ක්‍රීඩකයන්ට විතරයි. සහාය ක්‍රීඩකයන්ට විතරයි. දැන් හෙඩ් කෝච්ට මේ විවේකයන් වලදී ඇවිල්ලා ඍජුවම තමන්ගේ පිටිකරුවොත් එක්ක කතා කරන්න, ඒ වගේම සැලසුම් වෙනස් කරන්න, සැලසුම් හදන්න ඕන දෙයක් කරන්න අවස්ථාව තියෙනවා. අලුත් නීතියට අනුව. ඔබ මේ දකින්නේ මේක අලුත් නීතියට අනුව පුළුවන්. හරි. මෙන්න මේක තමයි මට ඔයගොල්ලෝ කියන්න තියෙන ඉතාම සුවිශේෂී කාරණා. ඔයගොල්ලෝ හිතලා බලන්න. ඔයගොල්ලෝ හිතනවා ෆ්‍රී හිට් එකකදී දැවි යන්නේ රන් අවුට් එකකදී විතරයි කියලා. රන් අවුට් වුණොත් විතරයි ෆ්‍රී හිට් බෝල් එකකදී දැවි යන්නේ කියලා. හැබැයි එහෙම නෑ. මේ බලන්න. මෙන්න මේ අවස්ථා හතරෙදිම දැවි යන්න පුළුවන්. දැන් ෆ්‍රී හිට් එකක් කියන්නේ මොකද්ද? නිපන්දුවක්. නිපන්දුවට ෆ්‍රී හිට් එකක් සංඥා කරනවා මෙන්න මේ විදිහට විනිසුරු. එහෙම සංඥා කරාට පස්සේ ඊළඟ පන්දුවේදී ක්‍රීඩකයා LB වෙලාවත් උඩ පන්දුව රැකගෙනවත් ස්ටම්ප් කරලවත් ඔය ආකාරයට දැවි යන්නේ නැහැ සාමාන්‍ය නීතියට. හැබැයි එයා දැවි යන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. මේ තියෙන හතර. නමුත් ගොඩක් අය හිතන්නේ ඉන්නේ දැවි යන්න පුළුවන් ෆ්‍රී හිට් එකේදී දුවද්දි දැවි යාමකදී විතරයි කියලා. ඒක එහෙම නෙවෙයි. මෙන්න දුවද්දි දැවි යන්න පුළුවන්. ඒක දන්නවා. පන්දුවට දෙවරක් පහර දීම. ඒ කියන්නේ තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගන්න පන්දුවට එකපාරක් ගහලා ඊළඟ පාර බැට් එකෙන් ගහලා අතින් පයින් හරි කොහොම හරි ගහලා රැකගන්න උත්සාහ කරනවා නම් එයා දැවී ගිය ක්‍රීඩකයෙක් විදිහට නම් කරන්න විනිසුරුවරයා කටයුතු කරනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව පිටිය ආරක්ෂා කිරීමට බාධා කිරීම. පන්දු රකින්නන්ට බාධා කරනවා නම් කඩුල්ලට යන ගෝලේ වළක්වනවා නම් බැට් එකෙන් හරි අතින් පයින් හරි ගහනවා නම් කොහොම හරි පන්දුවට යන්න දෙන්නේ නැත්තම් මෙන්න එයා දැවී යන ක්‍රීඩකයෙක් විදිහට නම් කරනවා. ඊළඟට තම කඩුල තමා විසින් බිඳ දෙන්නේ. මේ ඉතින් හිට් විකට් වෙනවා කියලා කියන්නේ. තමාගේ විකට් එක තමා අතින්ම බිඳ වැටෙනවා. දුවද්දි හරි බැට් එක අතහැරලා හරි කොහොම හරි. ඒ අවස්ථාවේදී පිටිකරුව දැවි යනවා. එහෙම නැතුව ප්‍රී හිට් එක දැවි යන්නේ රන් අවුට් වෙනකොට විතරයි කියන එක සම්පූර්ණ වැරදි. එහෙනම් ඔන්න අලුත් නීති ගැන කතා කරා. දැන් ඔයගොල්ලෝ මොනවද මේ නීති ගැන හිතන්නේ? මේ නීති හරිද? සාධාරණද? යුක්ති සහගතද? මේවා සොබ්බෝල් වල වැඩ කරනවද? ඊට පස්සේ එක් දිනවල ක්‍රියාත්මක වෙනවද කියලා ඔයගොල්ලෝ බලන්න. නීති හදලා තියෙනවා. ICC එකෙන් මේ නීති වලට අනුව තමයි හරිනම් අපි ක්‍රිකට් ගහන්න ඕනේ. ඉතින් ක්‍රිකට් ගැන අපි මේ channel එකෙන් කතා කරනවා. subscribe කරන්න, share කරන්න, like කරන්න. ඊළඟ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. සියලු දෙනාට bye.